Hi guys, good morning. ඔන්න ඕගොල්ලන්ට අද අරගෙන ආව ලස්සන ලොකේෂන් එකක් මං. ගොඩක් දෙනෙක් නම් දන්නේ නැතුව ඇති මේ කොහෙද කියලා. කොහේ ඉඳන්ද මේ වීඩියෝ එක ගන්න කියලා. ගෙස් කරන්න බලන්න කොහෙද මේ පේන්නේ කියලා. මේක තමයි මාතර ටවුන් ඒරියා එක. පුංචි අපේ ගෙදරට පේන විදිහ. ඉතින් මම මේ වීඩියෝ එක ගන්නේ අපේ ගෙදර මිදුලේ ඉඳලා. බලන්න ඈති මාතර මුහුද බීච් එක පේනවා. නැවුත් යනවා 2 3ක්ද කොහෙද. මේ මාතර දුවේ පන්සල තියෙනවා. අනිත් ගොඩනැගිලි ටික ඔක්කොම තියෙනවා. බලන්නකෝ. අපේ ගෙදර මිදුලට මාතර පේන විදිය තමයි මේ තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඈතින් පේනවා බ්‍රවුන් හිල් කන්ද. ඔය ඈතින් පේන කඳු වැටිය ඒක බ්‍රවුන් හිල්. අපේ ගෙදර පිටිපස්සෙන් දිගට කැලේ මැදින් ඇවිදගෙන ගියොත් මේ බ්‍රවුන් හිල් කන්දට යා ගන්න පුළුවන්. ඔන්න ඔහොම තමයි අපේ ගෙදරට view එක පේන්නේ. ඉතින් අපිට නම් මේක හැමදාම උදේ හවස දකින්න නිසා දැන් ඒක පුරුදු වෙලා ඒ වුණාට කලාතුරකින් මෙහාට එන කෙනෙකුට මේක හරිම සුන්දර දර්ශනයක් සහ යාලා හරි ආස කරනවා මේක දිහා බලාගෙන මෙතනට වෙලා ඉන්න. බලන්නකෝ. මුළු ටවුන් එකම විදියකට බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි උඩපීක් වැල්ල කියන සුන්දර කඳු වැටියේ අපේ පුංචි ගෙදර ඉඳලා තමයි මේ වීඩියෝ එක ගන්නෙ. උඩපීක් වැල්ල කියන්නේ ලොකු කන්දක්. මෙහි තියෙනවා අපේ පෞරාණික පුරාණජමා විහාරය. එතකොට මාතර සංචාරක බංගලාව පිහිටලා තියෙන්නෙත් මෙහෙ. ඈතින් බ්‍රවුන් හිල් කන්ද. ඉතින් කන්දක් කිව්වම ඇත්තටම නාය යන තැනක්. මේක නාය යෑමේ අවදානමකට ලක් කරලා තියෙනවා. අපේ ගෙදරට පල්ලෙහා ඒ කඳු වැටි නාය යන ඕගලන්ට පේනවා ඇති. එතකොට මේ තියෙන ඈතින් පේන්නේ මගේ ගෙදර. ගෙදර පාරේ මිදුලේ ඉඳන් තමයි මම මේ ලස්සන වීඩියෝ එක ගන්නෙ, මේ view එක. එතකොට මෙහි උඩහින් තියෙනවා මාතර වෝටර් බෝඩ් එක. ඔය පේන්නේ වෝටර් බෝඩ් එකේ සීමාව. මාතරටයි දෙවුන්දරටයි වතුර දෙන ටැංකි දෙකක් පිහිටලා තියෙන්නේ මෙතන උඩ. මාතර නගරයේ මැද තියෙන උසම ස්ථානය මෙතන කියලා කිව්වොත් හරියටම හරි. මොකද ඒ නිසා තමයි වෝටර් බෝඩ් එක මේ වගේ ස්ථානයක හදලා තියෙනව ඇත්තේ මම හිතන විදියට. ඉතින් බලන්නකෝ මේ දර්ශනය කොච්චර සුන්දරද, කොච්චර ලස්සනද, ඔයාලා කොච්චර ආස වෙනවද කියලා. කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න පල්ලෙහායි. මොකද ඔයාලට හිතුනේ කියලා. අපේ ගෙදර ආවොත් නම් ඔන්න මේ ටික ඔයගලන්ගේ ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන් මේ view එක. හරිම සුන්දර view එකක්. මේ තියෙන අපේ පාර. ඈතින් පේනවා දුවේ පන්සල. සුනාමි දවස්වල ඇත්තටම සුනාමියෙන් බේරෙන්න දිවගෙන යන්න ඕන ස්ථානයේ විදියටත් නම් කරලා තියෙන මේ උඩපීක් වැල්ල කන්ද තමයි. කන්ද මුදුනේ කන්දේ මැද්දට වෙන්න මුදුන හරියම තමයි අතරම අපේ ගෙදර පිහිටලා තියෙන්නේ. ඉතින් මේ view එක බලන්න නම් අපේ ගෙදරට එන්නම වෙනවා. බලපු නැති අයට බලා ගන්නත් එක්ක තමයි මේ සුන්දර දර්ශනය වීඩියෝ ක්ලිප් එකක් විදියට ගෙනාවේ. බලලා කියන්නකෝ හිතුනේ මොකද්ද කියලා. කමෙන්ට් එකක් දාගෙන යන් කට්ටියම පල්ලෙහායි.